අද ලෝක අලි දිනය. අලි කියන්නේ අපිට වගේම මේ මහ පොළොවේ ජීවත් වෙන්න අයිතිය තියෙන සොබාදහමෙන් ලැබුණු ලස්සන වගේම වටින දායාදයක්. ඉතින් අද අපි කතා කරමු ඒ වටිනා අලි සම්පත ගැන. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව වනාලි සම්පත අඩුවක් නැතුව රුමුණ රටක්. අපේ සංස්කෘතික කටයුතු වලට එකතු වෙන වාසනා, ඉන්දිරාජා, සිංහ වගේ හීල යාලියතුන් ඉන්නවා. ඒ වගේම කාවන්තිස්ස, මහසෙන්, සුමේද තවත් නම්ගම් නොදන්න දහස් ගණනින් අලියතුන් අපේ මේ ලංකාවේ විවිධ පරිසර පද්ධතිවල තමන්ගේ වාසභූමිවල කරදර ගොඩක් මැද ජීවත් වෙනවා. අලි කියන්නේ ගොඩක් සංවේදී සත්තු කාණ්ඩයක්. අපේම මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හින්දා මේ අහිංසක සත්තුන්ගේ වාසස්ථාන සදාටම අහිමි වෙනවා. නිජ භූමි අහිමි වෙනවා. නාගරීකරණය, වනාන්තරවල ආහාර හිඟතාව, අක්‍රමවත් අලිවට පද්ධති හා සංචරණ මාර්ග අහිමිවීම වගේ ප්‍රශ්නවලට අමතරව වෙඩි ප්‍රහාර, හක්කපටස්, දළජාවාරම, අනවසර විදුලි රෑන් වගේ දේවල් වලින් මේ සත්තු සදහටම තමන්ගේ දැස් පියා ගන්නවා. එහෙම දඬුවමක් ලබන්න තරම් කරපු වරද මොකක්ද කියලා ඒ වෙලාවට ඒ සත්තු හිතනවා ඇති. ඉතින් අපි තවමත් පරක්කු නැහැ. මේ වෙද්දිත් මේ වගේ සද්දන්ත හදවත් 7000කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ වනාන්තරවල බයෙන් හුස්ම ගන්නවා. ඉතින් මේ ලෝක අලි දිනය දවසේ එලිපන් රමීස් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ අපි මේ සද්දන්තයන් ආරක්ෂා කරමු. ඒ වෙනුවෙන් එකතු වෙමු. ඒ අහිංසක හදවත් වලට තමාගේම නිජබිම තුළ නිදහසේ එයාලගේ අවසන් හුස්ම හෙලන්න පුළුවන් ලස්සන රටක් බිහි කරමු.